සියලු දෙනාටම සුබ දවසක්. අද අපි කතා කරන මාතෘකාව ව්‍යාකූලතාවාදී නැත්නම් the chaos theory. මේ ව්‍යාකූලතාවාදීන් කියන්නේ සමනලයකගේ තටු ගැසීමකින් පවා කුණාටුවක් වගේ විනාශකාරී දෙයක් ඇතිවීමේ හැකියාව පවතිනවා කියන එක. මේ තියරි එක ගොඩනැගුවේ හෙන්රි පොයින්කාරය සහ එඩ්වඩ් එන් ලොරන්ස් කියන විද්‍යාඥයන් දෙපළ. මේ තියරි එකකින් ඉස්මතු වුණ කාරණාව තමයි ඉතා කුඩා වෙනස් වීම විශාල වෙනස් වීමකට හේතුවක් වන බව. ඒ කියන්නේ අණුක මට්ටමේ වෙනස් වීම ඉතා විශාල පද්ධතිවල වෙනස් වීම දක්වා සංක්‍රමණය වන ආකාරය මේ තියරි එකේ පැහැදිලිව දක්වලා තියෙනවා. කාලගුණික අනාවැකි වගේ පුරෝකථනය කිරීමට අපහසු පද්ධතිවල හැසිරීම මේ සමීකරණ වලින් පැහැදිලි කිරීමට ලොරන්ස් කියන විද්‍යාඥයාට හැකි වුණා. ඉතින් මේ ලොරන්ස් කියන විද්‍යාඥයා කාලගුණය සම්බන්ධව පවතින ආයතනයක රාජකාරී කරමින් ඉන්නකොට ඔහු කලේ දත්තයක් වෙනස් විදිහකට ඇතුළත් කරලා කෝපි කෝප්පයක් බොන්න ගියපෙළු. නැවත ඇවිත් බලන මේ ලොරන්ස්ට දැක ගන්න ලැබුණේ පුදුම සහගත දෙයක්. ඉතින් මේ ලොරන්ස්ට පෙනී ගියේ ඔහු ඇතුළත් කළ දත්තය නිසා අලුත් පද්ධතියේ රටාවේ අලුත් වෙනසක් වෙන බව. ඒ කියන්නේ මේ පද්ධතියේ අවුල් සහගත රටාවක් ඇති වී පවතින බව. එහිදී ඔහු තේරුම් ගත්තා මූලික අගයන් වෙනස් කිරීම නිසා අවසානයේ ඇති වන රටාව වඩාත් වියවුල් සහගත අවුලකට පත් වෙන බව. ඉතින් මේ ආකාරයේ සමීකරණ වලින් ඔහු එම නිරීක්ෂණ ගණිතමය ආකාරයට ඉදිරිපත් කළා. මේ ආකාරයේ ගණිත සමීකරණ වලට දත්තයන් ආදේශ කිරීම නිසා අවසානයේ ඇති වුණේ සමනලයකගේ තටුවල හැඩයට සමාන රටාවක්. මේ රටාව හඳුන්වපු නම තමයි ලොරන්ස් ඇට්‍රැක්ටර්. ඉතින් මේ වියවුල්ව පවතින පද්ධති උදාහරණයක් විදිහට ජනතාව බහුලව ගැවසෙන නාගරික පද්ධතියක් ගත්තොත් ඒ මිනිසුන්ගේ හැසිරීම පුරෝකථනය කිරීම තරමක් අපහසු කාර්යයක්. ඒ වගේම පරිගණක පද්ධතිය හරහා කාලගුණීය පුරෝකථනයට සහ කොටස් වෙළඳපොළ හැසිරීම පුරෝකථනයේදී මේ ව්‍යාකූලතාවාදය ඉතා වැදගත් ටූල් එකක් වුණා. එම නිසා ව්‍යාකූලතාවාදයන ගණිතමය මොඩල් එක කතා කළ යුතු මාතෘකාවක් වුණා. ඉතින් මේ සිද්ධාන්තය මගින් තවදුරටත් අදහස් කරන්නේ ආරම්භයේදී සිදු කළ වෙනස් කිරීම අවසාන ප්‍රතිඵලයේ වියවුල් බවට වගකිව යුතු බවයි. ඒ ආකාරයට තමයි සමනලයන්ගේ තට්ටු සැලීම නිසා කුණාටු ආකාරයේ සුළුසුළම් ආකාරයේ ඉතා විශාල විනාශයන් සිදුවන බව හැඟවීමට උත්සාහ කරන්නේ. ඉතින් සොබාදාමේ කාලයත් සමග රටාවක් නැති වෙන වශයෙන්ම වියවුල්ද හට ගන්නා බව, වියවුල් තුල යම්කිසි රටාවක් පවතින බව මෙම වාදය මගින් තවත් පැහැදිලි වෙනවා. ඒ වගේම පරමාණු බෝම්බවල සිදුවන දාම ප්‍රතික්‍රියාවක් හටගන්නේ කුඩා නියුට්‍රෝනියක් වැදී න්‍යෂ්ටියක් සුණු විසුණු වී යාමෙන්. එම දාම ප්‍රතික්‍රියාව ආරම්භ වීමට හේතු වූ තනි නියුට්‍රෝනය නිසා ඉතා විශාල අන්තඵලයක් නැතිනම් ඉතා විශාල විනාශයක් කරා එම පද්ධතිය රැගෙන යාම හොඳින්ම විස්තර වෙනවා. ඒකේ තේරුම තමයි ඉතා කුඩා නියුට්‍රෝනයක් ශිෂ්ටාචාරයක්ම විනාශ වීමට හේතුවක් වෙන්න පුළුවන් කියන එක. ඒ වගේම හේතුව සහ ඵලය අතර සම්බන්ධය හේතුවෙන් ගොඩනැගී යන මේ වියවුල් පද්ධති සබාදාමට අත්‍යවශ්‍යම දේවල් වෙලා තියෙනවා. ඒවා මගින් සබාදාම තුල සමතුලිත බවත් රටාවකුත් ගොඩනගන නිසා. ඒ වගේම සුලිසුලං කුණාටු තත්ත්ව වැනි ආපදාවන්ගේ මූලය ඉතාම කුඩාම එකක් බවත් ඒවායේ එක්තරා වර්ධනීමේ ස්වභාවයක් හේතුවෙන් නගර පවා විනාශ කළ හැකි බවත් මෙහිදී අර්ථ ගැන්වෙනවා. මේ සෞම්‍යව පවතින ස්වභාව ධර්මය දරුණු සැඩ කුණාටු දක්වා වර්ධනය වීම හරිම පුදුමයි නේද? තවත් එක්තරා උදාහරණයක් කිව්වොත් කැලෑව තුළ ඇතිවෙන ඉතා කුඩා ගිනි පුළඟකින් මුළු කැලෑවම විලී යන පරිදි අතිවිශාල ලැබුගිනි ඇතිවීමට හැකියාවක් පවතිනවා. ඒ වගේම ජෛව රසායනික පරිණාමවාදයේදී මේ වියවුල් බව හරහා ගොඩනැගුණු අවුරුදු මිලියන ගණනක වියවුල
අද අපිව මේ ආකාරයට නිර්මාණය කරලා තියෙනවා. කුඩා අණුවල සිදුවන වෙනස් වීමක් නිසා ඇතිවුණ වියවුලෙන් අද වන විට ඉතා ඉහළ බුද්ධියක් සහිත මිනිසා නිර්මාණය වී තිබෙනවා. ඩොමිනෝ කැට එක මතයක පෙරලෙනවා වගේ අනුක්‍රමික ක්‍රියාවලින් තමයි මෙම වාදයේදී වැඩිපුරම අවධානයට ලක් වෙලා තියෙන්නේ. ඉතින් අද අපි කතා කරේ ව්‍යවුල්වාදය නැත්තම් ව්‍යාකූලතාවාදය ගැන. ඉතින් මේ වගේ රසවත් මාතෘකා ඉදිරියේදීත් ගෙනීමට බලාපොරොත්තු වෙනවා. channel එක subscribe කරලා යාළුවන්ටත් මේ වීඩියෝ එක share කරන්න. සුබ දවසක්.